සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ඔටෝමොබයිල් ඇකඩමිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඔයාලා සියලු දෙනාට අද මම අරන් ආපු මාතෘකාව තමයි ඔටෝමොබයිල් කෝස් එකක් කළාට පස්සේ කොහොමද අපි මේ ට්‍රේනින් කෙනෙක් එයාගේ කැරියර් පාත් එක බිල්ඩ් අප් කරගන්නේ, එයාට මොනවද තියෙන ඔපචුනිටිස් ගැන කතා කරන්නයි. හරි, මම පළවෙනිට කියන්න මේ පාත් එක හතරකට බෙදලා මම ඔයාලට අරන් එන්නම්. පළවෙනිට ඒ කෙනෙක්ට පුළුවන් අපිට කොහේ හරි කම්පැනි එකක වැඩ කරන්න. එතකොට ඒ කියන්නේ අපිට රට හරි නැත්නම් ශ්‍රී ලංකාවේ හරි ඒ කම්පැනි එකක වැඩ කරන්න පුළුවන් එම්ප්ලොයි කෙනෙක් විදියට. නැත්නම් අපිට පුළුවන් ඒ ඔටෝමොබයිල් කරපු කෝස් එකේ කෙනා ටීචර් කෙනෙක් විදියට කොහේ හරි ටීචින් කරන්න. නමුත් ටීචර් කෙනෙක් වෙන්න කලින් මෙයාට තව තියෙනවා මෙයාගේ ස්කිල් එක මොකක්ද කියලා බලන්න ඕන. ඊට පස්සේ මෙයාගේ කොහොමද ලැන්ග්වේජ් එක හසුර ගන්න පුළුවන් විදිය ඒ ඔක්කොම ටික බලලා මෙයාට තියෙන බෙස්ට් ස්කිල් එක, ඒ කියන්නේ මෙයාට මොකද්ද හැකියාව කියලා බලලා තමයි හුඟක් වෙලාවට අපි පාත් එකක් තෝරගන්න ඕන. එතකොට අපිට තව කෙනෙක්ට සජෙස්ට් කරන්න පුළුවන් ඔටෝමොබයිල් ඉගෙනගෙන එයාට BS එකක් හරි නැත්නම් වෙන රටක මොකක් හරි ස්පොන්සර්ෂිප් එකක් හරි ඒ වගේ এডুকেෂන් ඉගෙන ගන්න දෙයකට අපිට මෙයාව පුෂ් කරන්න පුළුවන්. ඒ අතරතුර අපිට තව පුළුවන් තව කෙනෙක් සජෙස්ට් කරන්න එයාගේ ඕන් බිස්නස් එකක්. ඒ කියන්නේ එයාගේම බිස්නස් එකක්. උදාහරණයක් ලෙස කිව්වොත් වර්ක්ෂොප් එකක්, සර්විස් ස්ටේෂන් එකක්, ඒ වගේ දෙයක් තමුන්ගේ ඕන් බිස්නස් එකක් පටන් ගන්න. එතකොට මම තවදුරටත් කියන්නම් මේ ඕන් බිස්නස් එක කරන කට්ටිය වෙනුවෙන් ස්පෙෂලි මම ඊළඟ එපිසෝඩ් එක අරන් එනවා. ඔයාලට මොකද ඕන් බිස්නස් එකක් කොහොමද ස්ටාර්ට් කරන්නේ, කොහොමද ඒක ෆන්ඩ්ස් ගන්නෙ, කොහොමද ඒකට ෆයිනෑන්ෂියලි ඩිසිප්ලින් එකක් තියාගෙන ඒ අරමුණ සඳහා සූදානම් වෙන්නේ කියලා. හරි, එතකන් මම මේ උඩ තියෙන 1 2 3 මාතෘකාවල තියෙන දේවල් ඔයාලට මම අරන් ඉන්නම්. හරි, අපි දැන් බලමු කවුරු හරි කම්පැනි එකට ඇප්‍රෙන්ටිස්ෂිප් කෙනෙක්, ඒ කියන්නේ නැත්තම් ට්‍රේනින් කෙනෙක් ට්‍රේනින් ඉවර වෙලා කෝස් එක ඉවර කරලා එයා පළවෙනිට එනවනම් එයාට පුළුවන් ටෙක්නීෂියන් කෙනෙක් විදිහට ජොයින් වෙන්න. එතකොට එතනින් එහාට එයාට පුළුවන් එක්ස්පීරියන්ස් අරගෙන ඒ බ්‍රෑන්ඩ් එකේ වෙහිකල් බ්‍රෑන්ඩ් එකක හරි නැත්නම් මල්ටි බ්‍රෑන්ඩ් වල හරි හිමින් ස්ටෙප් බයි ස්ටෙප් උඩට යන්න. එතකොට මේ ස්ටෙප් බයි ස්ටෙප් උඩට යන එක අවුරුද්ද දෙකකින් නෙවෙයි, සමහරක් වෙලාවට අවුරුදු 10 15කින් සමහරක් වෙලාවට මේක ස්ටාර්ට් කරන්න පුළුවන් කැරියර් පාත් එක. ඒ කියන්නේ CEO කෙනෙක් වෙන්න නැත්නම් CFO කෙනෙක් වෙන්න ඒ පාත් එකට. නමුත් අපි ඊට පල්ලෙහාට ගියද්දී ඔයාගේ උනන්දුව උත්සාහය මත තමයි ඒ ගමන තීරණය වෙන්නේ. හුඟක් වෙලාවට කම්පැනි එකට ටෙක්නීෂියන් කෙනෙක් විදිහට ජොයින් වුණාම අවුරුදු ගාණක් නැත්නම් එයාගේ ස්කිල් එක පෙන්නලා එයාට පුළුවන් ඇඩ්වාන්ස් ඩයග්නොසිස් ටෙක්නීෂියන් කෙනෙක් හරි මාස්ටර් ටෙක්නීෂියන් කෙනෙක් හරි වෙන්න. ඊට පස්සේ ඒ මාස්ටර් ටෙක්නීෂියන් ටික කාලයක් ට්‍රේනින් අරගෙන හිමින් ඒ ලැඩර් එකේ උඩට යන්න පුළුවන්. එතකොට එයා ටීම් ලීඩර් කෙනෙක් වෙන්න පුළුවන්. ඊට පස්සේ සුපර්වයිසර් කෙනෙක් වෙන්න පුළුවන්. ඊට පස්සේ තව කෙනෙක්ට පුළුවන් මැනේජ්මන්ට් මොකක් හරි අපි ඉගෙනගෙන, ඒ කියන්නේ සර්විස් ඇඩ්වයිසර් කෙනෙක් වෙන්න. එතකොට අපි මෙතනට හුඟක් වෙලාට බලන්න ඕන ඔටෝමොබයිල් කෝස් එක විතරක් මදි. එතකොට අපි තව දුරටත් ඉගෙන ගන්නවා නම් අපිට ඉගෙන ගන්න ඕන වර්ක්ෂොප් මැනේජ්මන්ට් කියලා තියෙනවා. තව තියරිස්, ඒ කියන්නේ ඩිප්ලෝමා එකක්, ඩිග්‍රී එකක්, ඒ වගේ ටෙක්නිකල් ප්ලස් වර්ක්ෂොප් මැනේජ්මන්ට් කියන මේ දෙකම උඩට යද්දී අපි අනිවාර්යයෙන්ම ඕන. එතකොට සර්විස් ඇඩ්වයිසර් කෙනෙක් උනාට පස්සේ යාට තව ටික කාලයක් වැඩ කළාට පස්සේ පොසිෂන් එකේම චීෆ් සර්විස් ඇඩ්වයිසර් නැත්නම් ඇසිස්ටන්ට් වර්ක්ෂොප් මැනේජර්, එහෙම ටික ටික උඩට ගිහිල්ලා වර්ක්ෂොප් මැනේජර්. නමුත් මම මෙතනට දාලා නැහැ තව අපිට පුළුවන් CEO කෙනෙක්, CFO කෙනෙක්, ඒ වගේ පොසිෂන් උඩටම යනකම් ඕගනයිසේෂන් එක අපිට යන්න පුළුවන්. හරි, මම දැන් ඔයාලට කියන්නම්. දැන් මම අර කලින් කිව්ව ඕගනයිසේෂන් එකක වැඩ කරද්දී අනිවාර්යයෙන්ම ට්‍රේනින් කෙනෙක් හරි ටෙක්නීෂියන් කෙනෙක් විදියට වැඩ කළාට පස්සේ ඔයාලට උනන්දුවක් උත්සාහයක් තියෙනම් උඩට යන්න. ඔයාලා අනිවාර්යයෙන්ම ඩෙවලොප් කරගන්න ඕන ස්කිල් කැටගරි එකක් තියෙනවා. මම මේකට නේම් එකක් දෙන්නේ ස්කිල් ගෝල් ට්‍රයැන්ගල් කියලා. ඒ කියන්නේ මේ තුන නැතුව ඔයාට කියන්නේ උඩට යන්නේ කියන්නේ ඔයාගේ කැරියර් පාත් එක ග්‍රෝ අප් කරද්දී ප්‍රශ්න එන්න පුළුවන්. එතකොට අනිවාර්යයෙන්ම ඕන ඔයාට මොකක් කර වගේ කැරියර් පාත් එක ග්‍රෝ අප් කරද්දී දැනුම ඕන. ඒකට තමයි මම මේ නොලෙජ් කියලා දාලා තියෙන්නේ. එතකොට නොලෙජ් එක තිබ්බ කියලා වැඩක් නෑ. එයා හරියට වැඩ කරන කම්මැලි නම් කිසිම මේකක් නැත්තම් එතකොට එයාට කැරියර් පාත් එක උඩට එන්න බෑ. එතකොට නොලෙජ් එකයි උත්සාහයයි
උනන්දුවයි තියෙන්න ඕනේ. ඒ කියන්නේ එන්කරේජ්මන්ට් කියලා මම දාලා තියෙන්නේ. එතකොට මේ දෙක තිබ්බ විතරක් බෑ. අපිට තව ටික කාලයක් වැඩ කරලා මේ දෙකත් එක්ක නොලෙජ් එකයි එන්කරේජ්මන්ට් එකයි වැඩි කරන ගමන් වර්කින් එක්ස්පීරියන්ස් ගන්න ඕන. එතකොට එහෙම කර කර ඔයාට පුළුවන් මේ වගේ කැරියර් පාත් එක පල්ලෙහාම ඉන්නේ නැතුව කොහොම හරි උත්සාහ කරලා උඩට යන්න. නමුත් කවුරු හරි එක්කෙනෙක්ට නොලෙජ් එක විතරක් තියෙනවා අනිත් එකක්වත් නැත්නම් එතකොට එතනත් ලොකු ප්‍රශ්නයක් වෙනවා. එතකොට එයාට වර්ක්ෂොප් ඕගනයිසේෂන් එක සාමාන්‍යයෙන් බලනවා ඉන්ටර්විව් කරද්දි මෙයාට එක්ස්පීරියන්ස් එක නොලෙජ් එක මෙයාගේ කොහොමද හැකියාවන් ඒ ඔක්කොම මේකට ඔක්කොම කැටි කරලා ඔයා හිමින් මේක ඩිවෙලොප් කරගන්න ඕන. හරි අපි ඊළඟට බලමු නොලෙජ් එක කොහොමද වැඩි කරගන්නේ කියලා. එතකොට අපිට පුළුවන් ඔටෝමොබයිල් රිලේටඩ් කෝස් එකක් කරන්න. නැත්නම් අපිට පුළුවන් තව කෙනෙක්ට පුළුවන් දැන් ලංකාවේ ඇතිතරම් තියෙනවා ඩිප්ලෝමා ඩිග්‍රීස් කොහෙන්ද මේවා කොහොමද කියන්නේ රිලේටඩ් තැන් වලින් ඒ කියන්නේ UGC approval කියලා කියනවා. එතකොට ඒ UGC approval තියෙන තැනකින් පිළිගත්ත තැනකින් ඔයාට හොඳ කෝස් එකක් කරන්න පුළුවන්. අපි එහෙමත් නැතුව අපිට ඔයාගේ නොලෙජ් එක වර්ධනය කරගන්න ඇති තරම් කෝසස් තියෙනවා. ඒ අතරතුරේදී ඔයාලා හුඟක් වෙලාවට වැඩ කරනවා නම් වර්ක්ෂොප් එකක ඩීලර්ෂිප් එකක ස්පෙෂලි ඒ කට්ටිය වාහනේ මොඩල් වලට එද්දි හැමෝටම වගේ ට්‍රේනින් දෙනවා. එතකොට ඒ අනිවාර්යයෙන්ම ට්‍රේනින් කෝසස් වලට ඔයාට සම්බන්ධ වෙලා ඔයාගේ දැනුම වර්ධනය කරගන්න පුළුවන්. ඒ ඇරෙන්න ඔයාට පුළුවන් ඉන්ටර්නෙට් එකට ගියාට පස්සේ සෙල්ෆ් ස්ටඩිස් තමුන්ම ස්ටඩිස් කරලා ආටිකල්ස් තියෙනවා. දැන් හුඟක් වෙලාට වාහන නිව් ටෙක්නොලොජිස් ගැන එතකොට පොත් ඇති තරම් ලියලා තියෙනවා ඔටෝමොබයිල් ෆීල්ඩ් එකේ. එතකොට ඔයාලට පුළුවන් මෙන්න මේ සෝසස් ඉන්ටර්නෙට් එක පොත් නැත්නම් ආටිකල්ස් කොහොමද යූස් කරලා ඔයාගේ සෙල්ෆ් ස්ටඩිස් එක ඉම්ප්‍රූව්මන්ට් කරලා ඔයාගේ නොලෙජ් එක වර්ධනය කරගන්න පුළුවන්. ඒ අරෙන්න හොඳම දේ තමයි අපිට ඕගනයිසේෂන් එකක වැඩ කරනවා නම් සීනියර් ස්ටාෆ් එකක් ඉන්නවා. එතකොට ඒ කට්ටියගේ එක්ස්පීරියන්ස් එක නොලෙජ් එකෙන් එයාලා ඔයාලට කියලා දෙන්න පුළුවන්. ඒ කට්ටියගෙන් ඇඩ්වයිස් ගන්න පුළුවන්. ඒ වගේ ඔයාට පුළුවන් ඔයාගේ නොලෙජ් එක ඩෙවලොප් කරගන්න. හරි දැන් මම අන්තිම සෙෂන් එකට එන්නම්. ඔයා හදිසියත් ඔයාගේ ඕන් වර්ක්ෂොප් එකක් හරි ඕන් බිස්නස් එකක් පටන් ගන්නවන මොනවද මේ රිලේටඩ් ඔටෝමොබයිල් තියෙන බිස්නස් කියලා. මම සමහරක් වෙලාවට මේක දාලත් නැතුව ඇති සමහරක් ඒවා මගේ අතින් මිස්ටේක් වෙලා හරි මොකක් හරි අමතක වෙලා හරි ඔයාලට සාමාන්‍ය ඔයාලගේ බිස්නස් අයිඩියා එකක් තියෙන කමෙන්ට් එකක් දාන්න පුළුවන්. මම මේක ඇත්තටම කැටගරයිස් කළා 10කට වගේ. නමුත් මට අර හරියට බලද්දි මට ආවේ 9යි. එතකොට ඔයාට පුළුවන් ඔයාගේ ඕන් වර්ක්ෂොප් එකක් ස්ටාර්ට් කරන්න. ඒ කියන්නේ සර්විස් කරන්න. ඒ කියන්නේ වාහන රිපෙයාර්, එන්ජින් ඕවර්හෝලින්. එතකොට එතනින් එහාට පස්සේ සස්පෙන්ෂන්, බ්‍රේක්. එතකොට ඒ වගේ වෙහිකල් මේන්ටනන්ස් වර්ක්ෂොප් එකක් ඔයාලට ස්ටාර්ට් කරන්න පුළුවන් ඔයාලගේ ඕන් බිස්නස් එකක් විදියට. එතකොට ඔයාලට පුළුවන් සර්විස් සෙන්ටර් එකක්. ඒ කියන්නේ ඔයිල් ෆිල්ටර්ස්, එතකොට සර්විස් කරන පාත්, එතකොට මයිනර් සර්විසස්, ඒ වගේ දේවල් අපිට යොදලා වෙහිකල් සර්විස් සෙන්ටර් එකක් අපිට ඕපන් කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඔයාලා හොඳට ඉගෙනගෙන නොලෙජ් එක තියෙන ඔයාලට පුළුවන් ඔටෝමෝටිව් එඩියුකේෂන් ඉන්ස්ටිටියුට්. ඒ කියන්නේ ඔයාලගෙම මොකක් හරි ඉන්ස්ටිටියුට් එකක් කියන්නේ හරියටම මම හරියට පිළිවෙත් ඔයාලගෙම අධ්‍යාපන විද්‍යාලයක් වගේ පටන් ගන්න ඔයාලට පුළුවන්. ඒ අරින්න සමහරක් කට්ටියට පුළුවන් ස්පෙයා පාර්ට් ෂොප් එකක් ස්ටාර්ට් කරන්න, සෙලින් ෂොප් එකක්. එතකොට සමහරක් කට්ටියට පුළුවන් ස්පෙයා පාර්ට් පිටරටින් ගෙනල්ලා ඒව සෙල් කරන්න කස්ටමර් රික්වයර්මන්ට් එක අනුව. ඊට පස්සේ තව කට්ටියට පුළුවන් ස්පෙෂල් ටූල් තියෙනවා. දැන් ස්කෑනර්, සමහරක් වෙලාවට රෑම්ප්, එතකොට එතනින් එහාට ගියාට පස්සේ තව ලොකු ස්පෙෂල් ටූල්ස් තියෙනවා. එතකොට මේ වාහන වැඩ කරන කට්ටියට පුළුවන් ස්පෙෂල් ටූල්ස් ප්‍රොවයිඩ් කරන කෙනෙක් වෙන්න. ඒ අරෙන්න තව දුරටත් මේක පාත් එක පල්ලෙහාට ගියාට පස්සේ සමහරක් කට්ටියට පුළුවන් කාර් ඩීටේලින්, ඒ කියන්නේ එක්ස්ටීරියර්, ඉන්ටීරියර්, ඒ වගේ වාහන ඩීටේල් ක්ලීනින් මොකක් හරි තමුන්ගේම ඕන් බිස්නස් එකක් පටන් ගන්න. එතකොට එතනින් එහාට ගියාට පස්සේ අපිට පුළුවන් තව කෙනෙක්ට ස්ටාර්ට් කරන්න පුළුවන් වාහනයක් කැප්පුණාට පස්සේ රිපෙයාරින් කරන ඇක්සිඩන්ට් බොඩි ෂොප් එකක්. ඊට පස්සේ පුළුවන්
ඔයාගේ නොලෙජ් එක ගොඩක් වර්ධනය කරලා තියෙනම් ඔයාට හොඳට වාහනේ පිළිබඳ ලොකු දැනුමක් තියෙනම් වෙහිකල් පර්ෆෝමන්ස් අප්ඩේට් එතකොට තියෙනවා වාහන එන්ජින් පවර් එක වැඩි කරගන්න ස්පෙෂල් ටූල් ගෙනල්ලා ඔයාට ප්‍රෝග්‍රෑමින් ඒ වගේ දේවල් කරන්න පුළුවන් එන්ජින් රීබිල්ඩ් ඒ වගේ දේවල් කරන්න පුළුවන්. තව කෙනෙක්ට ස්ටාර්ට් කරන්න පුළුවන් ටයර් ෂොප් එකක්. එතකොට ඔයාට වාහනයක ටයර් මාරු කරන්න පංච එකක් ගියාට පස්සේ පංච එකක් දාගන්න මේ වගේ ඔටෝමොබයිල් රිලේටඩ් කෝස් එකක් කළාට පස්සේ ඒ එළියට එන පුද්ගලයාට පුළුවන් මේ වගේ ගොඩක් දේවල් තමුන්ගේම බිස්නස් එකක් විදිහට ස්ටාර්ට් කරන්න. ඔයාලා මොකක් හරි අමතක වෙලා තියෙනම් මට ඔයාලට පුළුවන් තව කමෙන්ට් කරලා තව ඔයාලට බිස්නස් අයිඩියාස් මොනවද තියෙන්නේ කියලා මේ YouTube එකේ වීඩියෝ එක පල්ලෙහින් දාන්න. මම ඊළඟට ඔයාලට අරන් ඉන්නේ කොහොමද වර්ක්ෂොප් එකක් හරියටම ස්ටාර්ට් කරන්නේ. එතකොට ඔයාලට කොහොමද තියෙන කැපිටල් එක හොයාගන්න මේ වර්ක්ෂොප් එක ස්ටාර්ට් කරන්න සල්ලි හොයාගන්නේ. ඒ වීඩියෝ එක මම ඊළඟ වීඩියෝ එකේ සීරීස් එකේ අරන් එන්නම් අනිවාර්යෙන්ම. හරි ඔයාලා මාත් එක්ක එකතු වෙලා හිටියට බොහොම ස්තුතියි. ඔයාලට තියෙන ප්‍රශ්න ටික පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකෙන් කමෙන්ට් කරන්න මට පුළුවන් විදිහට රිප්ලයි කරන්නම්. දන්නේ නැති කට්ටියට මේ YouTube channel එක subscribe කරන්න කියන්න. හරි එහෙනම් බොහොම ස්තුතියි ඔටෝමොබයිල් ඇකඩමිත් එක්ක සම්බන්ධ වෙලා හිටිය ඔයාලා කට්ටියට.